නිවහල් සිතිවිලි සිතන සිතක් උදාරයි නිවහල් නිමැයුම් මවන හිසක් උදාරයි නිවහල් සිතිවිලි සිතන සිතක් උදාරයි නිවහල් නිමැයුම් මවන හිසක් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යසෝ කැලුම් නිවහල් සිතිවිලි සිතන සිතක් උදාරයි නිවහල් නිමැයුම් මවන හිසක් උදාරයි නිවහල් සිතිවිලි සිතන සිතක් උදාරයි ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමදෙනාම මේ මගේ පිටිපස්සෙන් පේන්නේ සබරගමු මහා සමන් දේවාලයේ ඉදිරිපිට තියෙන පිට්ටනිය. සබරගමු මහා සමුළුව ව්‍යාපාර වැඩමුළුව තිබුණේ මෙම ස්ථානයේ. එදා මේකට එක හිස් පොදක් නැති වෙන්න සෙනග ඇවිල්ලා හිටියා. දැන් අපේ හාමුදුරන් වහන්සේ සබරගමු වැඩසටහන සියලුම දේ අවසන් කළා. හෙට ඒ කියන්නේ ජනවාරි 25 වයඹ මහා සමුළුව පවත්වන්න තීරණය කරලා තියෙනවා කුරුණෑගල ඇත්කඳ රජ මහ විහාරයේ. ඉතින් යන්න පුළුවන් හැමදෙනාම පුළුවන් තරම් එකට යන්න. මොකද ඔයගොල්ලන්ගේ අනාගත හීන බලාපොරොත්තු තියෙනවා නම් ඒවා ජයග්‍රහණය කරගන්න ඔයගොල්ලන්ට ලොකු පිටුහලක් වෙයි. ඉතින් අපේ ගෙදර උයනපත් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයගොල්ලෝ රත්නපුර මහා සමන් දේවාලයේ වඳින්න එහෙම එන්න හිතන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිට ඕඩර් එකක් දාලා එන්න ගමන් අපිට කියලා WhatsApp එකට හරි දාන්න. අපේ SB එකේ තියෙන WhatsApp නම්බර් එක ඕඩර් කරලා එන්න. අපි ඒතර ඔයාලගේ අවශ්‍ය විදිහට ගෙදර උයන විදිහටම කැම ටික සකස් කරලා දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මොන හරි මෙනු එකක් තියෙනවා නම් ඒ අවශ්‍ය මෙනු එකත් අපිට කියන්න. අපි ඒකත් ඒ විදිහටම සකස් කරලා ඕගොල්ලන්ට දෙන්නම්. මේක හැමෝම ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. ඕගොල්ලන්ටත් මේකට වැදගත් වෙයි. අපි කිසිම රසකාරකයක් දාන්න නැතුව තමයි අපේ ආහාර පිළියෙල කරන්නේ.